ඇත්තටම සීතලටුවේ ගැන ඇත්තටම කතා සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. අද සෙනසුරාදා දවසක්. අද අපි මේ යන්න හදන්නේ සබරගමු යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ඕනම කෙනෙක් යන හරිම ලේසියෙන් යන්න පුළුවන් තැනකට. මල්කිනේ මම සිබින හැටි වැහි පපලු සැලි හිගේ කරන එදා අපිට ප්‍රණීපාර්ථ එලිමහන් රංගපීඨයේ බැච් මීටින් එකක් තිබුණා. ඒකත් ඉවර වෙලා තමයි අපි හෙලිකටුවේ යන්න හිතන් ඉන්නේ. රැඳී ඔබ දෙසට හැරී මම නෙතුණු පියා හිඳිමි. මම නෙතුණු පියා හිඳිමි. ලැම සලුයි හිරි නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙළමි. සබරගමු යුනිවර්සිටි එකේ ළඟ ඉඳලා හෙලිකටුවේට යන පාරවල් ගොඩක් තියෙනවා. අපි අද යන්නේ වයිහන්දියට ගිහිල්ලා මහවැලි හොස්ටල් එකට යන පාරෙන්. ඉතින් අපි මේ ගමන ගියේ වහින කාලෙක. මීදුමෙන් වැසී කඳුයාය සලිතවී ඔය වාගේ සීතලෙන් නලියා විකිති කැවී මීලනිල්ලයි රතු රෝස මල් පිපි අපි වාගේ මේ කට්ටිය මේ බලාගෙන ඉන්නේ ශශික එනකම්. එයා තමයි අපිට පාර කියන්නේ. කොයිද පාඩම් කළ මුත්‍ර ස්පේස් පාඩම් ඉවද මම පාඩම් කරලා ස්පේස් මම පාඩම් කරලා නැතුවත් ස්පේස් ඌ පාඩම් කරන කනට ගහගෙන නැබදක നാളെ ഇതാണ് ඒකනේ මෙතන නැවතුම් අතින් අපි ඒ බාඩ දෙකක් දානවා ඉන්නෙන්නනේ ඉවත්ලා ඒ රෝය අපොයිති මට උඩට පස්සේ තමයි මටත් තේරෙන්නේ මොකක්ද කියලා ඉතින් මට කලින් හතේ ඉන්නවා මොන්දේ කලින් ඉන්නවා එනවා නැද්ද මේ ඉන්න කියන්නකො ඉක්මනට ගෙවල් වල මිනිස්සුලා බලාගෙන ආවො මෙතනින් තමයි හෙලිකටුවේට යන මේ පාර හරිම ලස්සනයි. ලස්සන කුඹරක් මැදින් තමයි අපිට යන්න තියෙන්නේ. සීනෙන් දකිමේ මල්කිනේ මම සිබින හැටි වැහි පපලු සැලි හිගේ කරන හැටි
දෙව්දු ඇසි පිය ගසති මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම දෙතුණු පියා හිඳිමි මම නෙතුණු පියා හිඳිමි ලැම සලු ඉහිරි නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙළමි ලැම සලු ඉහිරි නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙළමි සිහිනෙන් දකිමි සිහිනෙන් දකිමි මල් කිරි මම සිමින හැටි රතැගිලි සුවදී හිස පිරේමාදිමි ඔබ දැක මුනිවත රකිමි රතැගිලි සුවදී හිස පිරේමාදිමි ඔබ දැක මුනිවත රකිමි මම පෙම් බඳිමි මේකයි පිළිකට්ට මම පෙම් බඳිමි පබලු සැලී ඉඟි කරන හැටි එදා වැස්ස දවසක් නිසා අපිට හිරිකටුවයට බහින්න වුණේ නැහැ. එතන හිටපු මාමල දෙන්නෙක් කිව්වා බහින්න එපා. ඈතින් එකපාරටම වතුර පාරක් එන්න පුළුවන් කියලා. ඒක නිසා අවදානමක් ගන්න ඕනේ නැති නිසා අපි බැස්සේ නැහැ. හිරිකටුවේ ගියාද ඔයාලා? මොකක්ද අදහස? ඇත්තටම පිළිකටුවේ ගැන ඇත්තටම කතා කරලා වචන වලින් ඒක කියන්න බෑ. අපි ඉතින් ගියා දැන් අපි යනවා. උඩල්ල තවගත්තා. ආයෙ යනවද? ආයෙ එන්නෝ. මෙතනින් මේ හිරිකටුවේ ගියපු vlog එක ඉවරයි. තවත් අලුත් ලස්සන vlog එකකින් හමු වෙමු. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. පරිස්සමින් ඉන්න.